තමයි ඉතින් ඔයාලට කොහොමද? ඉතින් ඔයාලා මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් ගොඩක් දවසකින් තමයි channel එකට වීඩියෝ එකක් දාන්නේ. ඇත්තටම මාසෙකින් විතර මම හිතනවා ඒත් ඔයාලා මාත් එක්ක එකතු වෙලා ඇති කියලා තාමත්. ඉතින් මුලින්ම සමා වෙන්න ඕනේ වීඩියෝ එකක් දාන්න බැරි වුණ එකට ගොඩක් දවසකින්. ඉතින් ඇත්තටම තමයි මේක නම් අපි වීඩියෝ එකට යමු දැන්. ඇත්තටම කියන්න ඕනේ මම මේක ඇත්තටම කරන්න හිතුවේ ළමයි. දැන් අර මම කලින් වීඩියෝස් දාලා තියෙන ගොඩක් ෂැම්පෝ වීඩියෝස් ගැන මම රිවිව් කරලා දාලා තියෙනවා. හරිද? ඉතින් ඒවට තාමත් කමෙන්ට්ස් එනවා. මේ දැන් අවුරුද්දකට වැඩි මම හිතන්නේ වීඩියෝස් දාලා. ඉතින් ඒත් තාමත් ඒවට කමෙන්ට්ස් එනවා. මේක හොඳයිද, මේක බේබි ෂැම්පෝ හොඳයිද, එහෙම කියලා ඉතින් ගොඩක් කමෙන්ට්ස් එනවා. හරිද? දැන් මම දැන් ඒක කරලාත් ළමයි සෑහෙන කාලයක් ගියානේ වීඩියෝස් කරලා. ඉතින් එතකොට මම ඒ කාලය ඇතුළත සෑහෙන ෂැම්පෝ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා තියෙනවා. හරිද? ඉතින් ඒකෙන් මට මේ ඇත්තටම මම අද ඇත්තටම මොකද මේ ෂැම්පෝ වර්ග කිහිපයක් ගැන. හරිද? මම මේක එතකොට බෙලෝස් එක, එතකොට සන්සිලික්, එතකොට බේබි ෂැම්පෝ ඇත්තටම බොටල් එකක් නැහැ. මේ මොකද මේ මම බොටල්ස් විසික් කරලා මේ ටික මොනවද මන් දන්නේ කොහොමද තිබ්බා මේ දෙක. සහ අලුතෙන් මම ගත්ත එක වියානා. හරිද? මෙන්න මේ ටික ගැන තමයි අද මම ඇත්තටම කම්පැරිසන් එකක් විදිහට තමයි කරන්නේ. ඇත්තටම බලමු මේ මොනවද ඇත්තටම මට මේකෙන් මොකද උනේ කියලා මේවා යූස් කරලා. ඉතින් ළමයි ස්රෝප් මම යූස් කරේ මෙන්න මේක. සන්සිලික් එක යූස් කරනකොට ඉතින් මේක ළමයි මේක යූස් කරලා මගේ කොණ්ඩේ සෑහෙන්නම අර පිදුරු වෙනවා කියලා කියන්නේ. පිදුරු වගේ තමයි තිබුණේ කොණ්ඩේ. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට අර මොකද අපි ඒ කාලේ ළමයි මේකේ පැරබන් තියනවාද සල්ෆේට් ෆ්‍රීද එහෙම මුකුත් දන්නේ නැහැනේ. එහෙම දන්නේ නැතුව සාමාන්‍යයෙන් ඕනෙම කඩේ තියෙන ලස්සනට තියෙන බොටල් එකක් අරගෙන ගානවා කොණ්ඩේ. හරිද? ඉතින් ළමයි එහෙම ගාපු බොටල් එකක් තමයි මේක. ඇත්තටම මේක නම් මට නම් කොණ්ඩේ සම්පූර්ණයෙන්ම මේ ඩ්‍රයි වෙලා ගියා. හරිද? සෑහෙන ඩ්‍රයි වුණා කොණ්ඩේ. හරිද? මේ ෂැම්පෝ. ඉතින් මේක ගානවා නම් මම කියන්නේ ගාන්න එපා ළමයි. මේ මොකද මේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක මත කියන්නේ මම මේ හොඳ නැහැ කොණ්ඩේට ගොඩාක් ඩ්‍රයි වෙනවා කොණ්ඩේ. කොණ්ඩේ අර අර ඒ කියන්නේ අර අපේ තියෙනවා ළමයි නැචරල් ඔයිල් එකක් තියෙනවානේ මේ ස්කැල්ප් එකේ. මෙන්න මේ ස්කැල්ප් එකේ නැචරල් ඔයිල් එක මේ අර මොකද කියන්නේ අර බින්දුවටම කියන්නේ අර අයින් කළාම දානවා මේ වගේ ෂැම්පෝ වලින්. මොකද ඒ තරම් සැරයි. ස්කැල්ප් එකේ ඩැන්ඩ්‍රෆ් වගේ ඇති වෙන්නේ මෙන්න මේ වගේ ෂැම්පෝ හින්දා. හරිද? ඊට පස්සේ ළමයි මෙන්න මේක හරිද? ඊළඟට මම ඊට පස්සේ ගෑවා මෙන්න මේ බෙලෝස් එක. හරිද? මේක මුල් කාලේ ගානකොට මට එහෙම හිතුණා අරකට වඩා හොඳයි කියලා. සෑහෙන කාලයක් මම මේක ගෑවා. මම හිතුවා ඉතින් අරකට වඩා හොඳයි කියලා හිතුවා. හරිද? ඉතින් ගෑවා. එතකොට ගාද්දිත් ළමයි තව ටිකක් උනේ මගේ කොණ්ඩේ යනවා. එහෙම සෑහෙන්න දේවල් වුණා. හරිද? මේකත් එච්චර හොඳ නැහැ. හරිද? මේකත් එච්චර හොඳ නැහැ. මොකද මේ කොණ්ඩේට ඇත්තටම ඒක හරියන්නේ නැහැ ළමයි කොණ්ඩේට. ඒ කියන්නේ ගානවා නම් අර ගන්නවා. මොකද මම දන්නවා මම වගේම ඔයාලත් කොණ්ඩේට ආදරේ. ගොඩක් අපි ගොඩක්ම ස්ට්‍රගල් කරන දෙයක් තමයි මේ හොඳ ෂැම්පෝ එකක් හොයාගන්න එක. ඒ කියන්නේ ඇත්තටම අද ඒ කියන්නේ දැන් මේ සෑහෙන්න ගත්තොත් ළමයි ක්‍රීම් වර්ග හැම දෙයක්ම තියෙනවා. හරිද? හැබැයි අපිට ඇත්තටම කොණ්ඩේට ගන්න ෂැම්පෝ එකක් නැහැ හරියට හොයාගන්න. හරිද? ඒක තමයි සෑහෙන්න ලොකු ප්‍රශ්නේ. හරිද? ඉතින් මේකත් මම ගෑවා. මේකත් මගේ කොණ්ඩේ ඩ්‍රයි වුණා. තව ටිකක් ඩ්‍රයි වුණා මේකෙන්. හරිද? ඊට පස්සේ ළමයි මම යූස් කරා ක්ලියර් ෂැම්පෝ එක. ක්ලියර් ෂැම්පෝ එකේ දන්නවනාලා මේ ඒක ගත්තේ මම දැන් මේව මගේ ගාලා ළමයි ඩැන්ඩ්‍රෆ් ආවා. හරිද? ඉතින් ඒ හින්දා තමයි මම ඒක ගත්තේ. ඊට පස්සේ ඒකට ඩැන්ඩ්‍රෆ් නැති වුණා. හරිද? හැබැයි ළමයි ඒකත් සැරයි. සැර හින්දා තමයි මේ සැරයි. හැබැයි අර කූලින් ඉෆෙක්ට් එකක් තියෙනවා ඔළුවට. ඒක ටිකක් සැරයි. ඒ වුණාට අර ඩැන්ඩ්‍රෆ් එක අනිවාර්යයෙන්ම يعني කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මම හිතන්නේ හොඳම ෂැම්පෝ එක තමයි ක්ලියර්. ඩැන්ඩ්‍රෆ් යන්නේ ක්ලියර් ෂැම්පෝ එකට විතරයි. මම ගොඩාක් ෂැම්පෝ ගහලා තියෙනවා. ඔය ආයුර්වේද මට මතක නැහැ මම ෆොටෝ එකක් දාන්නම් තිබ්බොත් ඒ වගේ මොකක්ද ෂැම්පෝ එකක් තිබ්බා. ඒකත් ගෑවා. ඒකත් ළමයි ඒක ගාලත් මගේ කොණ්ඩේට ඉස්සරි ඒක ගානකම් හොඳයි. අර එහෙම කියන්නේ එහෙම යන්නේ නැහැ. හරිද? ඉස්සරි යන්නේ උළුහාර ෂැම්පෝ එකක් මොකක් හරි මම මතකත් නැහැ. හරිද? එහෙම ෂැම්පෝ එකක්. හරිද? ඊට පස්සේ ඉතින් මේ ඒකත් ගාලා ඒක හරියන්නේ නැහැ. වාහන යනවා එළියේ ගණන් මේ ඊට පස්සේ ළමයි ඊට පස්සේ කොහොම හරි ඒකත් ගෑවා. හරිද? ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ මම මොනවාද බේබි ෂැම්පෝ තියෙන්නේ ඔන්න ඊට පස්සේ බේබි ෂැම්පෝ ගන්න පටන් ගත්තා. බේබි ෂැම්පෝ ඇත්තටම හොඳයි. හරිද? මම ඇත්තටම ඒක රෙකමන්ඩ් කරලා වීඩියෝ එකක් දාලා තියෙනවා. මොකද රුපියල් 280ක් 300ක් නේ වෙන්නේ ළමයි. ඒක ගොඩක් හොඳයි. හරිද? මොකද ඒක හැබැයි දැන් මම ගත්තොත් මම ගොඩක් හැම වෙලේම සාමාන්‍යයෙන් ඔයිල් ට්‍රීට්මන්ට් කරනවා. කොණ්ඩේට ගොඩක් ඔයිල් කරන කෙනෙක්. හරිද? මොකද මම බයයි කොණ්ඩේ
අපි වයසට යද්දි කොණ්ඩේ නැති වෙනවා. මොකද සාමාන්‍යයෙන් ඇත්තටම ළමයි අපි ඔයිල් කරන්නේ නැති වුණාම අපි ඒක දැන් තේරෙන්නේ නැහැ. ඒක අපි කොණ්ඩේ තෙල් ගන්න නැති එකේ අවදානම අපිට දැන් තේරෙන්නේ නැහැ. මොකද අපි වයසට යනකොට අපි කොණ්ඩයක් ඇත්තටම නැති වෙනවා. මොකද කොණ්ඩේ අර අපි ඒ කියන්නේ කොණ්ඩයක් වුණත් අර අපෙන් ඔළුවෙන් අයින් වෙලා යන කාලයක් තියෙනවා ළමයි. ඒ කියන්නේ මැරුණු ගස් අයින් වෙලා යනවා. එතකොට අපේ කොණ්ඩේ අර තියෙන ඒවා වර්ධනය වෙන්න පෝෂණයක් හම්බෙලා නැහැ. ඒතර වයසට යද්දී දැන් තරුණ කාලේ යන වර්ධනය වෙයි සාමාන්‍යයෙන් එහෙම තියෙයි. හැබැයි අපි වයසට යද්දී මේ අපේ මේ කෙස් උනත් අර වර්ධන වේගය අඩු වෙනවා. ඒතර අපි තරුණ කාලෙත් අපි ඒකට හරියට පෝෂණයක් දුන්නේ නැතුණාම වෙන්නේ ලොකු මේ සාමාන්‍යයෙන් අවුරුදු 35ක් 40ක් විතර වෙනකොට කොණ්ඩයක් නැති වෙනවා ළමයි. හරිද? ඒක තමයි වෙන්නේ. හරිද? එතකොට දැන් ඒ කියන්නේ මට ඒක තියෙනවා. මොකද දැන් අපේ දැන් මගේ මේ කියන්නේ ඒකත් පර්සනල් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මොකද මේ දැන් අපේ අම්මගේ කොණ්ඩේ ගොඩක් දැන් අඩුයි. මේ චුට්ටයි තියෙන කොණ්ඩේ. හැබැයි යාගේ තරුණ කාලේ ලොකු කොණ්ඩයක් තිබිලා තියෙනවා. හරිද? හැබැයි ජීවිතේට තෙල් ගාලා නැල්ලු. ඉතින් බලන්න ඉතින් එතකොට යාලා කියන්නේ අර ඒ කාලේ තෙල් ගාපු නැති හින්දා තමයි අද අපිට කොණ්ඩයක් නැත්තේ කියලා. හරිද? අන්න ඒ වගේ. ඉතින් ඒ හින්දා මම නම් හරිම බයයි. මං හින්දා ඔයිල් ට්‍රීට්මන්ට් කරනවා. හැබැයි ඉතින් මේ ඔයිල් ට්‍රීට්මන්ට් කරන හින්දා තමයි දැන් බේබි ෂැම්පු හරිම එහෙම අර ලොකු පෙන ප්‍රමාණයක්වත් එහෙම නැහැ. සල්ෆේට් නැහැ, පැරබන් නැහැ. එහෙම නැහැනේ ළම. එතකොට ඒ වගේ පෙන එන්නේ නැහැ. පෙන චුට්ටයි එන්නේ. ඒ හින්දා ඒකට අර කුණු යන්නේ නැහැ. එනවා කුණු කියලා කියන්නේ තෙල් යවන්න තරම් ලොකු සරක් නැහැ ළමයි ෂැම්පු එකේ. ඒතර තෙල් ගන්න නැති සාමාන්‍ය විදියට යන කෙනෙකුට ඩේලි යූස් කරන්න පුළුවන් බේබි ෂැම්පු එක හොඳයි. මම අදට කියනවා ඒක හොඳයි කියලා. හරිද? හැබැයි අර තෙල් ගන්න එහෙම කෙනෙකුට ඩැන්ඩ්‍රෆ් එහෙම ඇති වෙන්න පුළුවන්. හරිද? මොකද ඩැන්ඩ්‍රෆ් ඇති වෙන්න පුළුවන් කියන්නේ ළමයි අර තෙල් යන්නේ නැහැනේ. එතකොට අපේ ඒවා තැම්පත් වෙලා ඔළුවේ මේ ස්කැල්ප් එකේ මේ ඩැන්ඩ්‍රෆ් ඇති වෙන්න පුළුවන්. හරිද? මේ එහෙම ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒක චුට්ටක් තියෙනවා. ඊළඟට ළමයි මම ගියා කෙරටින් ට්‍රීට්මන්ට් එකට. මම ඒකේ වීඩියෝ එකකුත් දාලා තියෙනවා. මම කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරා කියලා. මොකද මගේ කෙරටින් ට්‍රීට්මන්ට් එකට යන්න එකම හේතුව තමයි දැන් මම බේබි ෂැම්පු ගෑවත් ළමයි ඒ මට වෙලා තිබුණු ඩ්‍රයි ඒ කොණ්ඩෙට වෙලා තිබුණු මේ යට තිබ්බ අර මෙහෙම යට කොටස අර ඩ්‍රයි වෙලා තිබුණු කොටස මේ හරි ගියේ නැහැනේ. ඒකට ඒක කැතයි. හරිද? කොච්චර කරත් අර ඒක යන්නේ නැහැ. සිලිකන් ඔයිල් ගෑවත් එහෙම යන්නේ නැහැ. කොණ්ඩේ ලස්සනට අර එක ගානට එහෙම නිය වෙලා තියෙන්නේ නැහැ. කොණ්ඩේ ගොඩක් මහතර තියෙනවා. හැබැයි අර ඩ්‍රයි ගතිය තියෙනවා. ඊට පස්සේ මම මේ කරපු වැඩේ කෙරටින් ට්‍රීට්මන්ට් එකකට ගියා. මොකද ඒක ගොඩක් ප්‍රෝටීන සත්කාරයක් නේ ළමයි. ඒක ඇවිල්ලා කෙමිකල් ට්‍රීට්මන්ට් එකක් තමයි. හැබැයි ඒකෙන් කරන්නේ ප්‍රෝටීන සත්කාරය. ඒක ස්කැල්ප් එකට නෙවෙයි කරන්නේ. අපේ කොණ්ඩ ගස් වලට ළමයි. හරිද? ඒ කියන්නේ ගස් වලට කරන්නේ ගස් වලට පෝෂණයක් ලබා දෙන්නේ. එතකොට ඒක කොණ්ඩේ වැවෙන්නවත් ඒක එහෙම දෙයකට බලපාන්නේ නැහැ. හරිද? කොණ්ඩේ වවා ගන්න එක අපේ මේවා එකක්. අපේ අර දැන් සවුත් වෙලා තියෙන කෙස් වලට තමයි ඒක පෝෂණයක් විදිහට අපි ලබා දෙන්නේ. හරිද? ඉතින් එහෙම දෙයක් කරා. ඊට පස්සේ ළමයි මට සැලුන් එකෙන් රෙකමන්ඩ් කරේ මෙන්න මේ ෂැම්පු එක. මෙන්න මේ දෙක තමයි. හරිද? මෙන්න මේ දෙක තමයි රෙකමන්ඩ් කරේ. කියන්නේ ෂැම්පු ට්‍රෙසමි ෂැම්පු එකයි ට්‍රෙසමි එකේ කන්ඩිෂනර් එකයි තමයි රෙකමන්ඩ් කරේ. හරිද? එතකොට දැන් මේක රෙකමන්ඩ් කරන්නේ දැන් මේක දැන් මම දැන් මාස එතකොට ළමයි මම අප්‍රේල් මාසේ තමයි කෙරටින් ට්‍රීට්මන්ට් එක කරේ. එතකොට දැන් මේ ඇවිල්ලා ඔක්තෝබර් මාසේ. හරිද? ඒතකොට ඔක්තෝබර් වෙනකොට මාස ළමයි 7ක් මම මේක ගෑවා. අප්‍රේල් ඉඳලා අප්‍රේල් 3 වගේ මම කෙරටින් ට්‍රීට්මන්ට් එක කරේ. මාස 7ක් මම මේ කියන්නේ එක බොටල් එකයි මම එහෙම ලොකු ෂැම්පු ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ නැහැ. මම දවසක් කර දවසක් තමයි ඔළුව කොණ්ඩේ ෂැම්පු කරන්නේ. දවසක් කර දවසක් අනිත් දවසේ නානවා නම් සාමාන්‍යයෙන් ෂැම්පු කරන්නේ නැතුව කන්ඩිෂනර් විතරක් කරලා තමයි නාන්නේ. ඒ හින්දා ළමයි මම මේක එක බොටල් එකක් මාස 7ක් ගෑවා. හරිද? දැන් මේක ඉවරයි. චුට්ටයි තියෙන්නේ. හැබැයි දැන් මට තේරුම් දෙයක් තමයි ළමයි මේක ටිකක් සැරයි. මේකේ පැරබන් ෆ්‍රී එහෙම දේවල් නැහැ ළමයි. මේක අර කෙමිකල් ට්‍රීට්මන්ට් කරපු හෙයා වලටම තමයි රෙකමන්ඩ් කරලා තියෙන්නේ. හරිද? හැබැයි ළමයි දැන් මම ඇත්තටම මගේ අත්දැකීමනේ මම කියන්නේ. ඔයාලා ගාන නොගාන එක ඔයාලගේ කැමැත්ත. හැබැයි මට වෙච්ච දේ තමයි මම කියන්නේ. දැන් මේක ළමයි මට 5800ක් විතර ගියා මේ ෂැම්පු බෝතල් දෙකට. ෂැම්පු වලට. හැබැයි මාස 7ට මෙච්චර තමයි මේ වෙන ඉතින් එහෙම ගන්න ඕනේ නැහනේ. හැබැයි මට දැනුණා නිකන් ළමයි මගේ කොණ්ඩේ ඩැන්ඩ්‍රෆ් ආවා. එතකොට දැන් මාරු විදිහට කසනවා. හරිද? ඔළුව කසනවා මාරු විදිහට. මම දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මම ඉස්සර මම ළමයි රැයට තෙල් ගාලා උදේට නාන්නේ එහෙම කරේ. හරිද? ඒ කියන්නේ මේ කොණ්ඩේ හදන්න කලින්. හැබැයි මම කොණ්ඩේ හැදුවට පස්සේ මම එහෙම කරන්නේ නැහැ. ටිකක් අපි කෙරටින් එකක් කරපුවම කොණ්ඩේ පරිස්සම් කරන්න ඕනේ. හරිද? එහෙම කරන්නේ නැහැ. රැයට ගාලා නිදියන්නේ නැහැ. මම තෙල් ගාන්නේ නාන්න පැය 2-3කට කලින් ගාලා තමයි වීඩියෝ එක දික් වෙයිද දන්නේ නැහැ. මම ඇත්තටම ඒකට කියන්න තියෙන දේවල් ටික කියන්න බෑ. ඊට පස්සේ ළමයි මේ දැන්
එහෙම වුණා. හරිද? ඊට පස්සේ මේ දැන් අර ගාලේ වෙරලා මේක ටිකක් මට දැනෙනවා ටිකක් සැරයි කියලා. කොණ්ඩේ ටිකක් සැරයි. හරිද? හොඳයි. හැබැයි සැරයි. හරිද? ඒ කියන්නේ හොඳයි කිමිකල් ස්ට්‍රේට් කරපු hair එකකට එහෙම හොඳයි. හැබැයි ටිකක් සැරයි ළමයි. මට නම් dandruff ආවා. හරිද? ඉතින් ඒ වගේ චුට්ටි අවුලක් තියෙනවා ඒකේ. හරිද? ටිකක් මට සැරයි කියලා දැනෙනවා. අර dry වෙන්නේ එහෙම නෑ. උනාට අර ඔළුව ස්කැල්ප් එකට ටිකක් සැරයි ළමයි. එතකොට අර ටිකක් හොඳ නෑනේ. ඉතින් අපිට dandruff එනවා කියන ළමයි shampoo එක ගොඩක් සැරයි කියන එක. හරිද? ඊට පස්සේ ළමයි දැන් මම ඊට පස්සේ දැන් මේ දැන් ඉවරුණානේ මේක. දැන් මම ගත්ත ළමයි මෙන්න මේක. වියාන. හරිද? දැන් වියාන ගත්තා. බලමු දැන් වියාන එක මොකද තත්ත්වය කියලා. තාම මම එකපාරක්වත් ගෑවේ නෑ. දැන් මම අද දැන් මේ ඔයිල් කරලා ඉන්නේ. නාන්න තමයි ඉන්නේ. දැන් ඔයිල් කරලා ඉන්නේ. බලමු ගාලා මේක මොන වගේ රිසල්ට් එකක් එයිද කියලා. මම ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. මේ වීඩියෝ එක මොනවා වෙයිද දන්නේ නැහැ ළමයි. මොකද මෙහෙම මේ ප්‍රසිද්ධිය කියලා මේ බ්‍රෑන්ඩ් වල නමුත් කියලා මේ ඒ වුණාට ඉතින් මම කැමති නැහැ දැන් මම ගාලේ වෙලා මට එහෙම දෙයක් වුණේ හින්දා මම කියන්නේ. හරිද? දැන් මම ඇත්ත කියන්නේ මට මේ දැන් මම අනික දැන් මම ගත්තාම මේක වීඩියෝ එකක් දැම්මා. හොඳයි. මට ඒ දවස්වල ගාලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම ටික කාර්යයක් ගන්න යනකොට ටිකක් dandruff ආවා. හරිද? මේක වෙන වැරද්දක් නැහැ. dandruff වෙන එක තමයි තියෙන ප්‍රශ්නෙට තියෙන්නේ. මට හරිද? ඒක සමහරලාට තව කෙනෙකුට එහෙම නැති වෙන්නත් පුළුවන්. අනිත් එක තමයි මේ වියාන එක. දැන් මම මේක ගන්න හේතුව තමයි ළමයි මේකේ සල්ෆේට් පැරබන් ෆ්‍රී. හරිද? එතකොට දැන් මට මේක දැන් එතන හිටපු ගර්ල් කෙනෙක් හිටියා මේක මේ රෙකමන්ඩ් කරපු ගර්ල් කෙනෙක් හරි යාළගෙම එක වෙන්නේ නැති ප්‍රොඩක්ට් එක වෙන්නේ නැති. උන්ට එයා කිව්වේ මට මෙහෙ ඔළුවේ මේ හරියේ ඉඳලා මෙහෙත් එක්ක ගන්න කියලා. කොණ්ඩේ මේ හරිය ඔහොම හැමතැනම මේ ගන්න කියලා කිව්වේ. මෙහෙත් එක්ක ගන්න. එතකොට ඔයාලට තේරෙයි කොණ්ඩේට අල්ලනවා නම් කොණ්ඩේ බේබි හේර්ස් වැවෙනවා මෙහෙ මේ ඒ ෂැම්පූ එක හොඳයි නම් කියලා. හරිද? ඊට පස්සේ ළමයි ඉතින් මම ඒ හින්දා මේක ගත්තා. බලන්න ඇත්තටම මේ හොඳ වෙයිද කියලා. මේක 1790ක් වුණා මේක ළමයි. 1790යි. මේක ඇවිල්ලා intensive repair and strengthening shampoo. ඒ කියන්නේ මේක ළමයි අපේ දැන් මගේ කෙරටින් එකක් කරලා තියෙන. හැබැයි මේක කිමිකල් ට්‍රීට්මන්ට් කරපු hair එකට ප්‍රශ්නයක් නැහැ කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. මේකේ ළමයි ගොඩක් වෙලාට ආයුර්වේදික් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි මේකේ තියෙන ළමයි. virgin coconut oil, argan oil සහ මේ beta carotene කියන විටමින් beta carotene කියලා කියන්නේ විටමින් A. ඉතින් විටමින් A ඒ දේවල් තමයි මේකේ අන්තර්ගත වෙන්නේ කියලා තියෙනවා. මේකේ 100%ක්ම සල්ෆේට් පැරබන් ෆ්‍රී කියලා කියනවා. මේක නැචරල් ෂැම්පූ එකක්. බලමු මේකත් මොකද වෙන්නේ කියලා. මේක දාලා මම ඔයාලට රිසල්ට් කියන්නම් මේකෙන් මොන වගේ රිසල්ට් එකක් තියෙදි කියලා බලමු. අපි මාසයක් දෙකක් යූස් කරලා මම කියන්නම් ළමයි. ඉතින් මම මේ වීඩියෝ එක මේ තව දිග වෙනවා. හරිද? මම එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. ඔයාලට තියෙන ප්‍රශ්න කමෙන්ට් කරන්න. මම හැමෝටම රිප්ලයි කරනවා. මේ මගේ පරණ වීඩියෝස් වලට දාන කමෙන්ට්ස් වලට මම තාමත් රිප්ලයි කරනවා. මේ වීඩියෝ එකක් දැම්මේ නැතත් ඒවට හරි කමෙන්ට් කරනවා. ඉතින් ඔයාලට ඕනෙම ප්‍රශ්නයක් කොණ්ඩේ ගැන ස්කින් එකේ ඕනෙම ප්‍රශ්නයක් මගෙන් අහන්න පුළුවන් ළමයි. මම හැමෝටම රිප්ලයි කරනවා. ඉතින් එහෙනම් මම ගිහින් එන්නම්. ඉතින් තවත් වීඩියෝ එක දික් කරන්න නැහැ. ඔයාලට බෝරින් වෙයි නැත්නම් මේක බලන්න. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක මුලින් ඉඳන් බලන්න. ඉතින් බලපු කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම ගොඩක් thank you වීඩියෝ එක මුලින් ඉඳන් බැලුවට. ඉතින් එහෙනම් අයත් අලුත් වටින වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. bye.